අපේ ශරීරය අපිත් එක්ක කතා කරනවා කියලා කියමනක් තියෙනවනේ. හැබැයි ඉතින් අපි හැමතිස්සෙම මේ සංඥාවලට ඇහුම්කන් දෙනවද? සමහර විට ඒ සංඥාවෙන්නේ අපි හිතන්නේවත් නැති විදියට. අද අපේ ගැඹුරු විමසුමට පාදක වෙන මූලාශ්‍රය, ඒ කියන්නේ නිරෝගී සහ දීප්තිමත් දෙතොල් සඳහා ස්වභාවික පිළියම් කියන ලිපිය කියන්නේ අපේ දෙතොල් කියන්නේත් අන්න ඒ වගේ බොහොම ප්‍රබල සංඥාවක් කියලා. ඔබේ ජීවිතයේ සුන්දරම කාලය තවත් අර්ථවත් කරගන්න මේ ෆෝවර්ඩ් ශ්‍රී ලංකා. අපි මෙතනදී ආදරය, ලිංගික අධ්‍යාපනය සහ මනෝවිද්‍යාත්මක අභිප්‍රේරණයන්, එහෙමත් නැත්නම් මොටිවේෂන් ගැන විවෘතව කතා කරනවා. ඔබේ ජීවිතේ සාර්ථක කරගන්න අවශ්‍ය හැම දෙයක්ම දැනගන්න අදම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඔව්. ඒ කියන්නේ දෙතොල් වියලීම, පැලීම නැත්තම් කළු වෙන එක පිටිපස්සේ තියෙන්නේ නිකම්ම රූපලාවන්‍ය ප්‍රශ්නයකට වඩා ගැඹුරු කතාවක්. ඉතින් අද අපි බලමු මේ කතාවේ අගමුල හොයාගන්න. ඒක හරිම වැදගත් කරුණක්. මොකද අපි බොහෝ වෙලාවට මේ වගේ දෙයක් දිහා බලන්නේ මතු පිටින්නේ. ඔව් හරියටම. දෙතොල් වේලුනාම ලිප් බාම් එකක් ගන්නම, කළු වුණාම ලිප්ස්ටික් එකකින් ඒක වහගන්න බලනවා. හැබැයි මේ ලිපියේ තියෙන විශේෂත්වය තමයි ඒක ගැටලුවට ක්ෂණික විසඳුම් දෙනවට වඩා මේ ඒ ගැටලුව ආයති වෙන්න බලපාන මූලික හේතුව මොනවාද කියලා තේරුම් කරන්න උත්සාහ කරන එක. ඒ කියන්නේ ප්‍රශ්නේ මුලටම යනවා. දෙතොල් කියන්නේ අපේ ශාරීරියේ අභ්‍යන්තර සෞඛ්‍ය ගැන කියන කණ්ණාඩියක් වගේ. ඉතින් මේ කණ්ණාඩියෙන් පේන දේ තේරුම් ගත්තොත් අපිට ගැටලුවේ මුලටම යන්න පුළුවන්. හරි. එහෙනම් අපි මේ සංඥා ටිකෙන් ටික විග්‍රහ කරගනිමු. ලිපියට අනුව මේ දෙතොල් ආශ්‍රිත ගැටලු වලට බලපාන ප්‍රධානතම හේතුව මොනවද? අපි නිතරම හිතන්නේ මේක පරිසරයේ බලපෑමක් කියලා විතරයි නේද? සමහර වෙලාවට සීතලට නැත්නම් අවවට වෙන දෙයක් ඒවා. ඒක විතරද හේතුව? ඒක ප්‍රධාන හේතුවක්. හැබැයි එකම හේතුව නෙවෙයි. ලිපිය මේක කොටස් කිහිපයකට බෙදනවා. පළවෙනි එක ඔබ කිව්වා වගේ බාහිර පරිසරයේ බලපෑම්, විශේෂයෙන්ම සීතල, වියලි දේශගුණය. අපේ දෙතොල් වල සම ශාරීරික අනිත් තැන් වල සමට වඩා ගොඩක් තුනී. ඒ වගේම ඒ සමේ දාඩිය හෝ තෙල් නිබදවන ග්‍රන්ථි නැහැ. ඒකනේ දෙතොල් වලට තමන්වම තෙතමනිය කරගන්න ස්වභාවික ක්‍රමයක් නැහැ කියන එක නේද? ඒක තමයි මෙතන තියෙන ප්‍රධානම වෙනස. හරියටම හරි. ඒ නිසා තමයි පරිසරයේ පොඩි වෙනසකට වුණත් දෙතොල් ඉක්මනටම ප්‍රතිචාර දක්වන්නේ. දෙවෙනි කාරණේ තමයි පෝෂණ ඌනතා. අපි ගන්න ආහාර වලින් අපේ සමට දෙතොල් වලට ලැබෙන පෝෂණය අතිශයින්ම වැදගත්. ලිපියේ පැහැදිලිවම කියනවා විටමින් B, යකඩ සහ අත්‍යවශ්‍ය මේද අම්ල වගේ දේවල් ශාරීරියේ අඩු වුණාම ඒකේ පළවෙනි ලක්ෂණයක් විදිහට දෙතොල් පැලීම, වියලීම, එහෙමත් නැත්නම් කට දෙකොන පැලීම වගේ දේවල් ඇති වෙන්න පුරුවන් කියලා. ඒ වගේම අපේ පුරුදුත් මේකට බලපානවා ඇති නේද? මම දැකලා තියෙනවා සමහරු නිතරම දෙතොල් හපනවා නැත්නම් දිවෙන් තෙත් කරනවා. අනිවාර්යෙන්ම. ඒකෙන් වෙන්නේ తాවකාලික සනීපයක් විතරයි නේද? ඒක තමයි තුන්වැනි සහ සමහර විට අපිට පාලනය කරගන්න ලේසිම කොටස. අපේ ජීවන රටාව සහ පුරුදු. ප්‍රමාණවත්තරම් ජලය පානය නොකිරීම, ඒ කියන්නේ ශාරීරික විචලනය වීම, මේ හැම ගැටලුවකම මුල. ඒ වගේම දීර්ඝකාලීන දුම්පානය නිසා දෙතොල් අවපැහැගැන්වෙනවා. ඔබ කිව්වා වගේ නිතරම දිවෙන් දෙතොල් තෙත් කරන එකෙන් වෙන්නේ කෙලවල තියෙන එන්සයිම් නිසා දෙතොල් තවත් වියලි බවට පත්වෙන එක. ඒ කියන්නේ හොඳයි කියලා හිතාගෙන කරන දෙයකින් වෙන්නේ තවත් නරකක්. ඉතින් මේ හැමදේම එකට එකතු වුණාම මේක නිකම් මටු පිට ප්‍රශ්නයක් නෙවෙයි, ගැඹුරු ප්‍රශ්නයක් බව පැහැදිලි වෙනවා. එතකොට පැහැදිලි හේතුව තියෙන අපි හිතනවට වඩා ගැඹුරින් කියලා. ඉතින් මේ මූලික හේතු තේරුම් අරගෙන ලිපිය කොහොමද මේවට විසඳුම් ගේන්නේ? අපි ගොඩක් දෙනෙක් මුහුණ දෙන දෙතොල් කළු වීමේ ගැටලුවෙන් පටන් ගමුද? හොඳයි. ජීවන රටාවේ වෙනස්කම් පැත්තෙන් මොනවද කරන්න පුළුවන්? ලිපිය මුලින්ම අවධානය යොමු කරන්නේ ඒකට. මොකද බාහිර ආලේපන වලින් ලැබෙන්නේ తాවකාලික ප්‍රතිඵලයක් විතරයි. හරි. ස්ථිර විසඳුමක් සඳහා ඇතුළතින් පටන් ගන්න ඕන. ප්‍රධානම දේ තමයි දවසට අවශ්‍ය ජල ප්‍රමාණය පානය කිරීම. ඒකෙන් සමස්ත ශරීරයේම වගේම දෙතොල් වලත් තෙතමනය රැකෙනවා. දෙවනුව විටමින් A බහුල ආහාරය, කියන්නේ කැරට්, තක්කාලි, කොළ පැහැති එළවලු සහ පලා වර්ග ආහාරයට එකතු කරගන්නීම. ඒවා සමේ නිරෝගී පෑය පවත්වා ගන්න උදව් වෙනවා. හිරු එළියත් මේකට බලපානව නේද? අපි මුහුණට සන්ස්ක්‍රීන් පාවිච්චි කළාට දෙතොල් ගැන එච්චර හිතන්නේ නැහනේ. ඊටම වැදගත් කරුණක්, දෙතොල් වල සම තුනී නිසා හිරුගේ අහිතකර කිරණ වලින් හානි වෙන තින ඉඩකඩ වැඩි. ඒ නිසා ලිපියේ නිර්දේශ කරනවා තද හිරු එළියට යනකොට SPF අඩංගු හොඳ ලිප් බාම් එකක් පාවිච්චි කරන්න කියලා.
මේවා තමයි මූලික ආරක්ෂක පියවර. හරි. ඒ ජීවන රටාවේ වෙනස්කම්. හැබැයි දැනටමත් අවපැහැගැන්වුණු දෙතොල් වලට නිවසේදීම කරගන්න පුරුවන් සත්කාර ගැනත් ලිපිය සඳහන් වෙනවා. මම දැක්කා ගිතෙල් සහ කහකුඩු මිශ්‍රණයක් ගැන කියලා තියෙනවා. ඔව් ඒක හරිම සරල. ඒ වගේම ඵලදායී සත්කාරයක්. ගිතෙල් ස්වල්පයකට කහකුඩු ස්වල්පයක් මිශ්‍ර කරලා දෙතොල් වල ආලේප කරලා පැයක් විතර තියලා සෝදලා අරින්න කියලායි තියෙන්නේ. පැයක්. ඔව් මෙතනදි වෙන්නේ ගිතෙල් වලින් දෙතොල් වලට අවශ්‍ය තෙතමනය සහ පෝෂණය ලැබෙන අතරේ කහවල තියෙන කර්කියුමින් කියන සංඝටකය ස්වභාවිකවම සමපැහැපත් කරන්න උදව් වෙනවා. ක්‍රමානුකූලව භාවිත කරනකොට දෙතොල් වලට ස්වභාවික රෝස පැහැයක් ලැබෙනවා. හැබැයි ඉතින් ගිතෙල් වගේ කහ මිශ්‍රණයක් ගාගෙන පැයක් ඉන්නවා කියන එක කාර්යබහුල කෙනෙක්ට ප්‍රායෝගික නෑ වගේ නේද? ක්ෂණික ප්‍රතිඵල දෙන ක්‍රීම් එකකට සාපේක්ෂව මේ ස්වභාවික සත්කාරවල තියෙන අවාසි ඒක නෙවෙයිද? ඒක ඊටාම හොඳ ප්‍රශ්නයක්. ලිපිය කෙලින්ම මේ ගැන කතා නොකලත් ඒකේ අන්තර්ගතයෙන් අපිට තේරුම් ගන්න පුළුවන් මේකේ තියෙන දර්ශනය. රසායනික ආලේපන වලින් ක්ෂණිකව පෙනුම වෙනස් කරන්න පුළුවන්. හැබැයි ස්වභාවික සත්කාර වලින් උත්සාහ කරන්නේ ගැටලුව නිට්ටාවටම සුව කරන්න. ඒකට කාලය යනවා. ඔව් ඒකට කාලය යනවා කැපවීමක් අවශ්‍යයි. ඒක හරියට ක්ෂණික නූඩල්ස් පැකට් එකක් සාප්දන වගේ නෙවෙයි පෝෂදායී ආහාර වේලක් හදාගෙන කනවා වගේ. ප්‍රතිඵලය එන්න කල් ගියත් ඒක දීර්ඝකාලීනයි වගේම සෞඛ්‍ය සම්පන්නයි. ඒක ඇත්ත. රැට නිදාගන්න කලින් එඩරු තෙල් ස්වල්පයක් ආලේප කරන එක වගේ දේවල් කාර්යබහුල කෙනෙක්ට උනත් කරන්න අපහසු නැහැනේ. ඒක ඇත්ත. එතකොට තෙතමනය කියන කාරණය දෙතොල් කළු වීමට වගේම නිතරම දැනෙන වියලි බවටත් විසඳුමක්. සමහරුන්ට දෙතොල් වේලිලා පොතු යන එක දෛනික ප්‍රශ්නයක්. ඒකට මොන වගේ සත්කාරද ලිපියේ තියෙන්නේ? වියලි බව ගමයි මේ හැවදේකම පටන් ගැනීම. ඒකට ලිපියේ තියෙන ගොඩක් සත්කාර පදනම් වෙන්නේ ස්වභාවික හියුමෙක්ටන්ස් කියන දේවල් මත. හියුමෙක්ටන්ට්. ඒ කියන්නේ පරිසරයෙන් තෙතමනය ඇදලා අරගෙන සමේ රඳවා ගන්න උදව් කරන ද්‍රව්‍ය. මීපෙනි කියන්නේ වගේ හොඳම උදාහරණයක්. මීපෙනි ස්වල්පයක් ආමන්ඩ් ඔයිල් එක මිශ්‍ර කරලා ආලේප කරන එක සත්කාරයක්. මේ කියන ගොඩක් දේවල් මීපැණි, වැස්ලින් වගේ දේවල් ටිකක් ඇලෙන සුළුයිනේ. දවල්ට ගාගෙන ඉන්න අමාරු වෙන්න පුරුවන්. ලිපියේ වගේ ප්‍රායෝගික ගැටලු වලට විසඳුම් විදිහට ඉක්මනට සමට උරා ගන්න සැහැළු සත්කාරයක් ගැන සඳහන් වෙරවද? අනිවාර්යෙන්ම. කෝමාරිකා කියන්නේ ඒකට හොඳම විසඳුම. කෝමාරිකා මද ස්වල්පයක් දෙතොල් වල ආලේප කළාම ඒක ඉක්මනටම සමට උරා ගන්නවා. ඇලෙන සුළු ගතියකුත් නැහැ. හරි. කෝමාරිකාවල තියෙන සුව කිරීමේ සහ තෙතමනය ලබා දීමේ ගුණය නිසා දෙතොල් වියලීම වළක්වා ගන්න එක ගොඩක් උපකාරී වෙනවා. හැබැයි ලිපියේ අවධාරණය කරන දෙයක් තමයි මොන සත්කාරය කළත් හොඳ ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙනවා නම් දින කිහිපයක් නොකඩවා එක කරන්න ඕන කියන එක. එක දවසකින් ප්‍රතිහාර්ය බලාපොරොත්තු වෙන්න බෑ. බෑ. දැන් අපි යනවා මේකේ වේදනාකාරීම අත්දැකීමට. දෙතොල් පැලීම සමහර වෙලාවට ඒක වීලිලා පැලිලා ලේපවා යනවා. ඒක ඉතින් රූපලාවන්‍ය ප්‍රශ්නයකට වඩා සෞඛ්‍ය ප්‍රශ්නයක්. ඔව්. මේකට ලිපියේ දීලා තියෙන විසඳුම ඇත්තටම හරිම සරලයි වගේ පේනවා. ඇත්තම. මොකද දෙතොල් පැලුණා කියන්නේ එතන පොඩි තුවාලයක් ඇති වෙලා කියන එකනේ. ඉතින් එතනට අවශ්‍ය වෙන්නේ සුව කිරීමේ ගුණයක් තියෙන, ඒ වගේම ආසාදන වළක්වන්න පුළුවන් දෙයක්. ලිපියේ තියෙන සරලම දේවල් තමයි පොල් තෙල්, එලකිරි යොදය සහ මීපැණි. රාත්‍රියට ආලේප කරන එක. මට මතකයි පොඩි කාලේ සීතලට දෙතොල් පැලුණාම ආච්චි නිතරම කියන පොල් තෙල් ටිකක් ගා ගන්න කියලා. මං හිතුවේ ඒක නිකම්ම පරණ කතාවක් කියලා. හැබැයි ඒකට විද්‍යාත්මක පදනමක් තියෙනවා. ඒක තමයි. ඒක තමයි මේ ස්වභාවික සත්කාරවල තියෙන සුන්දරත්වය. ඒ පිටිපස්සේ પરම්පරා ගානක අත්දැකීම් තියෙනවා. පොල් තෙල් කියන්නේ විශිෂ්ට මොයිස්චරයිසර් එකක්. ඒකේ තියෙන මේදාම්ල සමේ ආරක්ෂක ස්තරයේ නැවත ගොඩනගන්න උදව් කරනවා. හැබැයි මීපැණි ගැන ලිපිය විශේෂ දෙයක් කියනවා. ඒ මොකද්ද? ඒක නිකම්ම මොයිස්චරයිසර් එකක් නෙවෙයි. අපි මීපැණි ගැන හිතන්නේ පැණි රස දෙයක් විදිහට විතරයිනේ. ඔව්. හැබැයි ලිපිය පෙන්වා දෙනවා ඒක ස්වභාවික ක්ෂුද්‍රජීවී නාශකයක්. ඒ කියන්නේ ඇන්ටිමයික්‍රොබයල් ඒජන්ට් එකක් කියලා. ඒකට හේතුව තමයි මීපැණි වල ස්වභාවිකවම ඉතා අඩු ප්‍රමාණයකින් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් නිපදවීම. ඒ නිසා දෙතොල් පැලුණු තැනක මීපැණි ආලේප කළාම ඒක තුවාලයේ සුව කරනවා විතරක් නෙවෙයි බැක්ටීරියා ආසාදන ඇතිවීමත් වළක්වනවා. ඒක නම් ඇත්තටම පුදුම හිතෙන කාරණයක්. නිකම්ම පැණි රසයක් කියලා හිතාගෙන හිටපු දෙයක එකම ගුණයක් තියෙනවා කියන එක. ඔව්. ඒ කියන්නේ ඒක නිකම්ම ආලේපනයක් නෙවෙයි ඖෂධයක්. ලිපියේ විටමින් E ගැනත් සඳහන් වෙනවා නේද? ඔව්. විටමින් E කියන්නේ සමන් නැවත අලුත් වැඩියා කිරීමට උදව් කරන ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක්. ලිපිය යෝජනා කරනවා මීපැණි ස්වල්පයකට විටමින් E කරලක තියෙන තෙල් මිශ්‍ර කරලා ආලේප කරන්න කියලා.
මේකෙන් තුවාල සුවවීම ඉක්මන් වෙනම වගේම තුවාලය නිසා ඇතිවෙන කළු පැල්ලම් ඉවත් වෙන්න උදව් වෙනවා. ඒ වගේම බාහිර සත්කාරවලට අමතරව ශරීරයේ ඇතුළතින් සජලනය කරන දේවල් ගැනත් ලිපිය කතා කරනවා. ඒ කියන්නේ පොල් වතුර පිපිඤ්ඤා වගේ දේවල්. හරියටම දවසකට කිහිප වතාවක් පිපිඤ්ඤා පෙත්තකින් දෙතොල් පිරිමදින එක, සතියකට කිහිප වතාවක් පොල් වතුර හෝ කුරුම්බා වතුර පානය කරන එක මේ වගේ දේවලින් වෙන්නේ ශරීරයට අවශ්‍ය ඉලෙක්ට්‍රොලයිට් සහ තෙතමනය ඇතුළතින්ම ලබා දෙන එක. ඒක හරියට ගහක මුලට වතුර දානවා වගේ වැඩක්. ඔව් හරියට මේක තමයි. කොළවලට වතුර ගැහුවට වඩා මුලට වතුර දැම්මම ග්‍රහ සරුවට හැදෙනවා වගේ ඇතුළතින් දෙන පෝෂණයෙන් ලැබෙන ප්‍රතිඵලය වඩා තිරසාරයි. ඒ වගේම ආයුර්වේද පිළියමක් විදිහට පිණ්ඩ තෙල් භාවිතය ඊතා ගුණදායක බවත් ලිපිය අවසානයේ සඳහන් කරනවා. ඉතින් මේ සියල්ලෙන් අපට ගත හැකි පණිවිඩය මොකක්ද? මට නම් හිතෙන්නේ අපේ මුළුතැන්ගේ තියෙන සරල ස්වභාවික දේවල් වල තියෙන බලය අපි අව탁සීරු කරනවා කියන එක. මිල අධික රසායනික ද්‍රව්‍ය අඩංගු නිෂ්පාදන පස්සේ දුවනව වෙනුවට අපේ දෙතොල් වල නිරෝගීකම සහ සුන්දරත්වය රැකගන්න අවශ්‍ය දේවල් බොහොමයක් අපේ අතේ දුරින්ම තියෙනවා. ඒක තමයි හරියටම සාරාංශය. ඒ වගේම සැබෑ විසඳුම තියෙන්නේ බාහිර ආලේපනවල විතරක් නෙවෙයි අපේ ශරීරයට ඇතුළතින් දෙල සත්කාරය කියන එක. ඔව් මේක විශාල චිත්‍රයක් හා සම්බන්ධ කළොත් අපට පේනෙන්නේ සමස්ත සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක වැදගත්කම. දෙතොල් කියන්නේ විශාල චිත්‍රයේ එක පොඩි ඒත් බොහොම පැහැදිලිව පේන කොටසක්. අපේ ආහාර රටාව, අපි බොන වතුර ප්‍රමාණය, අපේ පුරුදු මේ හැම දෙයකම ප්‍රතිබිම්බයක් දෙතුල් වලින් පේනවා. ඒ නිසා මේ ලිපිය සඳහන් සත්කාර හුදෙක්ම මතු පිටින් කරන දේවල් නෙවෙයි. විටමින් බහුල ආහාර ගැනීම, ජලය පානය කිරීම වගේ දේවල් මගින් ගැටලුවේ මූලයටම පිළියම් යොදනවා. හරි. එමෙන්න ලිපිය අවධාරණය කරනවා යම් හේකින් තොල්ලාලේපන භාවිත කරනවා නම් ප්‍රමිතියෙන් යුතු හොඳ නිෂ්පාදනයක් තෝරා ගැනීමත් වැදගත් කියලා. අද අපි දෙතොල් ආශ්‍රිත ගැටලු වලට හේතු වෙන විජිලනයේ සිට විටමින් ඌනතා දක්වා කරුණු ගණනාවක් ගැන කතා කළා. ඒ වගේම මීපැණිවල තියෙන ක්ෂුද්‍රජීවී නාශක ගුණය, ගිතෙල් සහ කහවල පැහැපත් කිරීමේ හැකියාව, පොල්තෙල් වලින් ලැබෙන තෙතමනය වගේ මුළුතැන්ගේම හොයාගන්න පුරුවන් දේවල් භාවිත කරලා කළ හැකි සරල ස්වභාවික සත්කාර රසක් ගැනත් අපේ මූලාශ්‍රය ඇසුරෙන් ගැඹුරින් විග්‍රහ කළා. මේ අහගෙන ඉන්න කෙනාට තව දුරටත් සිතන්නට යමක් ඉතිරි කරනවා නම් මෙහෙම හිතන්න පුරුවන්. මෙම ලිපිය වැඩි අවධානයක් යොමු කළේ ස්වභාවික බාහිර සත්කාර සහ ආහාර රටාව වගේ භෞතික කාරණා ගැනයි. නමුත් නූතන ජීවිතයේ තියෙන අධික මානසික ආතතියේ ප්‍රමාණවත් නින්දාක් නොලැබීම වැනි සාධක අපේ ශාරීරියේ හෝමෝන සමතුලිතතාවයට සහ සමස්ත සෞඛ්‍යයට කොහොම බලපානවද කියලා අපි දන්නවා. ඔව් ඒක ඇත්ත. ඉතින් ඒ මානසික සාධක මේවැනි ශාරීරික රෝග ලක්ෂණ කෙරෙහි කොතරම් දුරට බලපානවද යන්න ගැන සිතා බැලීමත් වැදගත්. එය තවදුරටත් ගවේෂණය කළ හැකි ඊටාම රසවත් පැතිකඩක්.